අයිබෝන් මම SL Fraud Alert YouTube channel එකේ මම දුලාන් කතා කරන්නේ. මම ඇත්තටම අද කම්ප්ලේන් ඇත්තටම අද කතා කරන්න හිටියේ මේ fraud එකක් සම්බන්ධවම තමයි. මේක ඇත්තටම සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එක්ක. මම හිතන්නේ මේ එක්ස්පීරියන්ස් එක ගොඩක් අයට මේක වෙලා ඇති. මම දැකලා තියෙනවා නිවුස් වලත් මේ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. මේක මට දැන් පැයකට එකමාරකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. ඉතින් මේ උනේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් මේ ආවා මේ මගේ කරන්ට් එක කපන්න. එතකොට ඇත්තටම මම දන්නේ නැහැ. මම පොඩි කෙනාට බබා මට අවුරුදු 4 පොඩි බබෙක් කෙනා. යාට මං කව කව හිටියේ. මට එකපාරට ගෙදර කරන්ට් එක ගියා. ඒ කෙනෙක් දොරෙන් ඔළුව දාලා කිව්වා මේ අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කරන්ට් එක කැපුවා. මං කව පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මේ හරිද ඔයගොල්ලෝ කපලන්න තියෙන්නේ මට විනාඩි 5ක් දෙන්න මම පේමන්ට් එක කරන්න මට රීකනෙක්ෂන් එක දීලා යන්න කියලා. දුන්නෙම නැහැ. ඒ ආපු දෙන්න දුන්නෙම නැහැ. උන් ඇවිල්ලා මට නිකන් පෙවුනේ. ඇත්තට මට පෙවුනේ අර සීස් කරන්න එන සීසින් කාරයෝ ඉන්නේ. මේ ලීසින් කම්පැනි අන්න ඒ වගේ මාෆියා කාරයෝ දෙන්නෙක් වගේ පෙවුනේ. මොකද උන් බලපුවා රැවුල්ලා වාගෙන චණ්ඩි ලෙවල් එකේ එන්න මේ එකේ ආවේ. ඉතින් දැන් කොහම හරි ඔතන පොඩි ආගියුමන්ට් එකක් ගියා. මං කෝ එහෙම කරන්න එපා. පොඩ්ඩක් දීලා ඉන්න මම පේමන්ට් එක කරන්න මගේ වැරද්දනේ. 800ක් ගෙවන්න ඕනේ මං දැන් මේ කිව්වා. ඔව් අපි 800 නේ ජීවත් වෙන්නේ. ඔන්න ඔය වගේ ලොකු කතා. මං කෝ හරි ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මං කොහොමද ගෙවන්න ඕනේ. මට විනාඩි 5ක් දෙන්න මම පේමන්ට් එක කරන්න. ඔයා කනෙක්ෂන් එක දීලා යන්න. දුන්නෙම නැහැ. කොහම හරි ඔතනදි මට එකපාරට මෙයා කිව්වා අපි දැක්කා ඔයා කතා කරන විදිය මේක මං මොකද්ද කියලා. ඊට පස්සේ සිද්ධිය මේකයි. අපේ ගෙවල් ළඟ තව ගෙදරක මේගොල්ලෝ ඩිස්කනෙක්ෂන් එකකට ඇවිල්ලා. එතකොට ඒක මට කෝල් එකක් ඇවිල්ලා තිබ්බා LB ෆයිනෑන්ස් එකේ. ඒගොල්ලෝ මට වෙච්ච අසාධාරණ එක කම්ප්ලේන් එකක් මන් දාලා තිබ්බා. ඒක ඒගොල්ලෝ සෝට් අවුට් කරලා මට කෝල් කරලා මේක මේ සෝල්ව් කරා ප්‍රොබ්ලම් එක සර් මේවයි නැවත මේ වගේ දේවල් වෙන්නේ. මම ඒ කතා කරපු කෙනා කිව්වා ඔව් මේ වගේ දේවල් මිනිස්සුන් අපස්ථාරපත් කරන්න. මම ටිකක් හයියෙන් කතා කරේ. මගේ වොයිස් එක පොඩ්ඩක් වැඩි. ඒක ඒගොල්ලෝ අහන් ඉඳලා. දැන් මේ අහන් ඉඳලා මෙතන ඇවිල්ලා දැන් මට කියනවා අපි අහගෙන හිටියවා හයියෙන් කතා කරනවා පොඩ්ඩක් සද්දෙත් වැඩි වගේ. මේ මං කෝ ඒක ඔයාට අදාළ කාරණයක් නෙමෙයි ඕගොල්ලන්ට. ඕගොල්ලන් මං කිව්වා දැන් කනෙක්ෂන් එක කපලා නම් පොඩ්ඩක් මට ඉඳලා මානුෂිකව මේ දරුවට මං කව කරේ පේනවා. මං දරුවගේ බත් එකත් අතේ තියන් හිටියේ. මේක මට දීලා මේ කනෙක්ෂන් එක දීලා යන්න හරි මගේ වැරද්දනේ. මං පේමන්ට් කරලා නැති වැරද්දනේ. රුපියල් 4301යි. හරි හරියස් එක. ඔච්චරයි තිබ්බේ බිල් එක. ඒ ෂණිකව මං කතා කරලා වයිෆ්ට කතා කරලා මගේ account එකේ සල්ලි තිබුණේ නැහැ. වයිෆ් කතාලා ඒ ෂණිකව විනාඩි 5ක් ඇතුළත පේමන්ට් එක කරලා රිසිට් එකක් පෙන්නුවා. කොහමද ඕක ආගියු ගිහිල්ලා කොහමද ටිකක් මුන් වත්තෙන් යන්න යනවා. අත් යන්නදී මම දන්නෙත් නෑ වත්තර තුල. දැන් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කස්ටමර් සර්විස් එකට අතාරවම කියනවා මීටරේ ගාවට එන්න ඒගොල්ලන්ට අයිතිද. මීටරේ ගාවට එන්න මගේ වත්තර ඇතුල් වෙන්න එපා. මං ඉන්න ප්‍රොමිසස් එකට ඇතුල් වෙන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනව නැද්ද කියන එක සම්බන්ධව මට ඇත්තටම දැනුමක් නෑ. කවුරු හරි නීති පැත්තෙන් දැනුමක් තියෙනවා නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. කිසිම දැනුවත් කිරීමෙන් තොරව තමයි වත්තට ඇතුල් වෙන්නේ. එතකොට මම දන්නෙත් නෑ කවුද මේගොල්ලෝ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කිව්වට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ටී-ෂර්ට් එකක් ගහන් ආපුවාලි අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කියලා කියන්න බෑනේ. මිනිස්සු කවුද කියලා අපි අඳුරන්නේ නෑනේ. පාස් එකක්වත් ID කාඩ් එකක්වත් මොනවත් නෑ. ඊට පස්සේ එතන මම බයික් එක කොහමද නවත්ත ගත්තා ගේට්ටුව වහලා එතන ආගියුමන්ට් එකක් කියලා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ලොක්කා කියන එක ගැන කතා කරා. මේ ජායල ඩිපෝට් එක ගැන මං කිය ජායල ඩිපෝ ගැන කිය ජායල ඩිපෝ තමයි මේ අසාධාරණ වුනේ. මේ කතා කරා මේ ඒතොර කතා කරායින් පස්සේ එතන ඉන්න එක්කලා තන හයියි ඒ දෙන්න එපා කනෙක්ෂන් එක ආයේ දෙන්න ඇවිල්ලා මම හම්බෙන්න කියනවා නැත්තම් මම දෙන්නේ නැහැ කනෙක්ෂන් එක මේව කියලා කතා කරා. එන්න හයියෙන් කතා කරා. මං හිතුවා ඇත්තටම ජායල මම හිතුවේ ඇත්තටම ජායල චීෆ් ඉංජිනේර් කියලා මං හිතුවේ ජායල ඩිපෝ එකේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ චීෆ් ඉංජිනේර් කියලා මං හිතුවේ. ඉතින් මම ඊට පස්සේ මොනවද කරේ මම කරේ දැන් මම CCTV ඇති ඒගොල්ලන්ගේ ෆුටේජස් වල දරුවට මං කවකා හිටපු බත් පිඟානක් අරගෙන කාර් එකේ දාන දරුවත් එක්කම බත් පිඟානක් අරගෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඇතුළට ගියා. ඊට පස්සේ ගිහිල්ලා එතන හිටපු සිකියුරිටි එකේ මහත්තයෙක් ඇයි මේ බබාවතර මං සක්කිලි වැඩක් කරා මේව කියද්දි කැපුවට ප්‍රශ්නයක් නැහැ. මම දැන් ගෙවලා තියෙන්නේ මේක රීකනෙක්ට් කරන්න ගිහපුවා මේගොල්ලෝ කරේ නැහැ. මේගොල්ලන්ගේ මාර හයි පාර්ට් එකක් මට දැම්ම මට කතා කරන්න ඕනේ. මේ ඩිපෝට් එකේ මේ ඉංජිනේර මහත්තයාට කතා කරන්න ඕනේ ගිහපුවා මෙයා කෙනෙක්ව පෙන්නවා. මං ඇත්තටම හිතුවා මේ ඉංජිනේර මහත්තයාට මං ගිහිල්ලා කිව්වා මේ ඔයාද දන්නේ කතා කරේ ඌ එතනත් ඒ මනුස්සයා එන ලයින් එක දැන් මට අල්ලන මට තේරෙනවා මෙයා තමයි කතා කරේ මං කිව්වා ඒ කියන්නේ ඔයානේ මාත් එක්ක කතා කරේ ඔයාලා මෙහෙම ඇක්සිඩන්ට් එපා මෙහෙම කියලා මට එච්ච අනිත් ප්‍රශ්නේ තමයි මට මේක නීතිමය මේකක් ඕනේ මම මේක රෙකෝඩ් කරගන්න හදද්දී යා මේක රෙකෝඩ් කරන්න මට දුන්නේ නැහැ ඒ සිටුේෂන් එක රෙකෝඩ් කරන්න මට දුන්නේ නැහැ ඇයි දන්නේ ඒක යා කිව්වා මේ එහෙම රෙකෝඩ් කරනවා නම් මාධ්‍ය ID එකක් ඕනේ කියලා මම දන්නේ කොච්චර ඇත්තද බොරුද කියලා මට මේක දැනුවත් කරන්න මට මේ පැත්ත ගැන අවබෝධයකුත් නැහැ කවුරුහරි මේක බැලලා කමෙන්ට් එකක් දාන්න මේ කාරුණික ඉල්ලීමක් කරන්නේ මේ හැමෝට මේ රටේ අපි මේ රටේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු අනිත් එක අපි මේ රටේ මම දන්න තරමට අපි මේ රටේ කාටවත් අසාධාරණයක් කරලත් නැහැ අපි මේ සාමාන්‍ය මිනිස්සු විශේෂයෙන් මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කිසිම තැනක මේ හොරකම් කරලා අරවා මේවා කරලා බදු බහැර හැරලා එහෙම කරලා නැහැ. එතකොට එයා ඊතර මට ඒක රෙකෝඩින් කරගන්න දුන්නෙත් නැහැ. එයා කවුද කියලා කිව්වෙත් නැහැ.
හරිද? ඒතකොට මට හැබැයි ටිකක් වෙලා මූත් එක්ක කතා කරද්දී මේ මනුස්සයත් එක්ක කතා කරනකොට තේරෙනවා මේ චීෆ් ඉංජිනේර් වෙන්න බෑ. මොකද චීෆ් ඉංජිනේර් කෙනෙක් කියන්නේ උගත් මනුස්සයෙක්. එයා කතා කරන විදිය වෙනස් වෙන්න ඕනේ, ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ ඇවිල්ලා අර ලීසින් කම්පැනි වල රිකවරි එකේ ඉන්නේ මාෆියාකාරයෝ කාලකන්ණි. අන්න ඒ જાතිය කාලකන්ණියෙක් මූ. හරිද? එතකොට මට ටිකක් වෙලා මම ඊට පස්සේ දැන් මම කතා කරලා දැන් මට තේරෙනවා මුත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා. මම ඊට පස්සේ මොනවද කරේ මේ කෝල් මේ කිව්වා දැන් ඔයාලා මට කනෙක්ෂන් එක දෙනවා. දැන් මට හිතුණා අනිවාර්යෙන් වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මේ කනෙක්ෂන් එක දෙයිද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් තිබුණා. මොකද මට කනෙක්ෂන් එක දෙන්නෙම නැහැ කියලා කිව්වා. ඒ ආපුන් දෙන්න තරේම කිව්වා ඔයාලට කනෙක්ෂන් එක දෙන්නෙම නැහැ කියලා. රීකනෙක්ට් කරන්නෙම නැහැ. පේමන්ට් කරත් රීකනෙක්ට් කරන්නේ නැහැ කියලා කතාව ඒ දෙන්නත් පැහැදිලිවම කිව්වා. මම ඒක හොන්දට අහගෙන හිටියේ මාත් එක්ක හිටියා. මම ඉන්නේ කුලියට වත්තේ අයිතිකාර අංකලුත් හිටියා. ඒ අංකලුත් ඕක කතා කරලා පොඩ්ඩක් විසඳ ගන්න කියලා අංකලුත් කිව්වා. මේ කියලා උන් මාරු විදිහට අර මනුස්සයා තරෙන් ඒ වෙලාවේ මම ෆෝන් එකෙන් තමයි කතා කරේ. ඒව කරන්න බෑ ඔෆිස් එකට එන්න මේම දෙන්න නැහැ කනෙක්ෂන් එක වාගේ. මේම කියලා එන්න මේක මම ඊට පස්සේ එහෙම කතාව නැවැත්තුවා. මම ටක් ගාලා බබාව දාගත්ත කෑම් එක පිටින්ම අරගෙන ඔෆිස් එකට ගියා. ගිහිල්ලා තමයි කතා කරේ. කතා කරපුවම දැන් කතා කරේ ඒත් අර ලෙවල් එකෙම තමයි කතා කරන්නේ. ඉතින් මට ටිකක් වෙලා යද්දී මම පොඩි පැටලීමක් වෙන්න ඇති. ටිකක් වෙලා යද්දී මට තේරුණා මේ ඉංජිනේර් නෙමෙයි කතා කරන්නේ කියලා. මම කතා කරලා මම නැගිටලා එළියට එන්නෙද්දී මං කෝ ඔයාලා මේක පෞද්ගලිකව අරගෙන මේ මගේ රීකනෙක්ෂන් එක නොදී ඉන්න එපා. මට තේරෙනවා ඔයාලා හැසිරෙන විදියට මෙහෙමයි කියලා. ඊට පස්සේ කොහොම හරි මම ඒක මේවා කළා එතනින් ආවා. ඇවිල්ලා මම දැන් මට මේ කම්ප්ලේන් එක දාගන්න දිහක් නැහැ. කවුද කාට කතා කරන්නේ කොහොමද කියලා මට හිතා ගන්න විදිහක් නැතුව තිබ්බේ. ඊට පස්සේ මොනවද මං කරේ මම කරේ කෝල් සෙන්ටර් එකට කතා කරා. ගම්පහ සෙක්ෂන් එකේ කෝල් සෙන්ටර් ඇත්තටම කෝල් සෙන්ටර් කතාව කෝල් සෙන්ටර් ඒජන්ට් කතා කරේ පිරිමි කෙනෙක්. මට එයාගේ නමවත් අහගන්න බැරුණා. එයා මාර හොඳයි. ඒ මනුස්සයා මාර විදිහට ඒ මනුස්සයා මේ ප්‍රශ්නේ හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මට හරියට පාත් එක්ක කියලා දුන්නා මොකද්ද කරන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ විස්තර ටික. ඊට පස්සේ මොනවද කරේ එයා මට දුන්න කිරිබත්දුවර DJ මහත්තයාගේ ඔෆිස් එකේ නම්බර එක. ඊට පස්සේ DJ මහත්තයාගේ ඔෆිස් එකේ නම දීලා එයා කම්ප්ලේන් එකක් ගත්තා මේ සිද්ධිය සම්බන්ධව කම්ප්ලේන් එකක් ගත්තා. මම DJ මහත්තයාගේ කතා කරා. අතට DJ මහත්තයා වෙලාවේ මම හිතාරි මීටින් එකක හරි මොකෙක හරි ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කතා කරපු සෙක්‍රටරි නෝනා කිව්වා මට කම්ප්ලේන් එක කියන්න පුළුවන්ද ඔබතුමාට කියලා. මම කිව්වා මෙන්න මෙහෙම කියලා. මම ওই සිද්ධිය A to Z පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ එයා DJ මහත්තයාට කියන්නම් කියලා එයා මට දුන්නා. ඊට පස්සේ චීෆ් ඉංජිනේර්ගේ මේ නම්බර් එක. චීෆ් ඉංජිනේර්ගේ නම්බර් එක ජායල. ඊට පස්සේ බලපුවම කතා කරපුවා මම කිව්වා මේ සර් එක්ක නේද මම කතා කරලා ආවේ කියලා. මම නිකන් සැකේට ඇහුවා. නෑ ඔයා මම හම්බුන්නේ නැහැ කියලා කිව්වා මිස්ටර් අමිල. එයා තමයි චීෆ් ඉංජිනේර්. මම ඊට පස්සේ එයාට කිව්වා A to Z මේ විස්තරේ වෙච්ච සිද්ධිය එහෙම් පිටින් මම එයාට පැහැදිලි කරලා කිව්වා මෙන්න මේ වුණා කියලා. එයාටත් ඒක තේරෙන. ඇත්තටම මාර අසාධාරණයක් උනේ ඒ තිරිසන්නු සත්තු වගේ జాතියක් ඉන්නේ. මේ ඔය ලයිට් කපන්න එනේ සත්තු වගේ జాතියක්. ඒ හින්දා බොහොම පරිස්සමෙන් මේවා කරන්න මම මේක අනිත් එක රාජ්‍ය නිලධාරීන් මේ විදිහට නෑ ඇසිරෙන්නේ. මම ඊට පස්සේ චෙක් කරලා බලපුවා මේවා අවුට්සෝස් කරලා තියෙන මේ අවුට්සෝස් වල උන් මේ පඩියට මිනිසුන්ගේ රීරිමා උරා බොන අර CC මාෆියා කාරයෝ ගානටම ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඊට පස්සේ දැන් විනාඩි 10කට විතර ඉස්සෙල්ලා මම කෝල් කරලා අදාළ මේ ජායල රිපෝට් එකට කෝල් කරලා ඒ මිනිස්සුගේ නම ඉල්ලපුවම නම කියන්නෙත් නෑ රිපෝට් එකේ රිසෙප්ෂනිස්ට් නම කිව්වේ නෑ. ඊට පස්සේ රිසෙප්ෂනිස්ට් එයාට ට්‍රාන්ස්ෆර් කරා කෝල් එක. ට්‍රාන්ස්ෆර් කරපුවම ඒ කතා කරන මිනිහා නම කියන්නෙත් නෑ. දිමුතු මං කිව්වා දිමුතුලා කීයද මම ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. මම අහවලා කතා කරේ මගේ ඇඩ්‍රස් එක මේක. මම මෙහෙමයි කියලා මොකද මම තවතුරක් ගද්දී ඒක එහෙම තියෙන්න එපා. එතකොට කිසිම දෙයක් එයා මේවා කරේ නෑ. කිසිම දෙයක් කතා කරේ නෑ. මේවා කළේ මම දිමුතු කිව්වා. මං කිව්වා ඔයාගේ සම්පූර්ණ නම කියන්නේ නෑ. ඔයාගේ රීකනෙක්ෂන් එකට දාලා තිබ්බ. මං කිව්වා රීකනෙක්ෂන් එකට දාපු එක මට වැඩක් නෑ. මට ඔයාගේ සම්පූර්ණ නම කියන්නේ. නම කිව්වේ නෑ කට් කරා. ඊට පස්සේ මම ආයේ ඩිපෝට් එකේ චීෆ් ඉංජිනේර් මහත්තයා කතා කරලා ඇහුවා කවුද මෙයා දිමුතු හපුආරච්චි කියලා එක්කෙනෙක් තමයි මේ මුන් තනිකර මාෆියාකාරයෝ මුන් හොරු මේ මන් දන්නේ ඇයි රාජ්‍ය සේවයේ මේ වගේ මිනිස්සුන්ව බඳවගෙන ඉන්නේ කියලා මොකටද කියලා අවුට්සෝස් ස්ටාෆ් එකක් විදියට මේ අපි වගේ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනවා මාර විදියට. ඒ කියන්නේ මම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ මම ජීවිතේට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දෙයක් ලංකා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් මෙහෙම අපිව අපහසුතාවයට පත් කරයි කියලා. මොකද අපි හොරු නෙමෙයි, අපි වංචාකාරයෝ නෙමෙයි. අපි දැකලා තියෙනවා පහුගිය කාලවල දේශපාලකයන්ගේ ගෙවල් වල බිල්ඩින් වල ලයිට් කපන්න ඇවිල්ලා ගහලා එලෝනේවා, දුවනේවා, යුනිට් අරගෙන දුවනේවා, බයේ දුවනේවා, ගෙට ඇතුල් වෙන්න තියෙනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒවා එහෙම නෙමෙයි සාමාන්‍ය අපි වගේ අහිංසක මිනිස්සුන්ට මේගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ බලු විදියට. මම දන්නේ අදටත් මේ මොහොතේ කොහොමද මේ වත්තර ඇතුල් වෙන්නේ, එහෙම වත්තර ඇතුල් වෙන්න පුළුවන්ද බැරිද කියන එක මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් බලලා මේවා මේ අපි මම සල්ලි හොය මම හොඳ ජොබ් එකක් කරන මිනිස්සෙක් සල්ලි හොයන්න නෙමෙයි මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ වගේ නීති විරෝධී විදියට රස්සාවල් කරන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. මේක විශේෂයෙන් ජාල
ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කවුරු හරි මේක බලනවා නම් මම මේක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වෙබ්සයිට් එකේ ෂෙයා කරනවා කමෙන්ට් වල අනිවාර්යෙන් ෂෙයා කරනවා මේක අනිවාර්යෙන් බලලා දිමුතු හපුආරච්චි කියන මනුස්සයා ගැන පැහැදිලිව බලන්න මේ ඒ සහ එයාගේ ටීම් එකේ ඉන්න හැමෝම නෙමෙයි හොඳ මිනිස්සු ඉන්නවා මම දන්නවා හොඳ මිනිස්සු ඉන්නවා කියලා ඒක බය නැතුව කියන්න පුළුවන් අර ආවෙත් අමු තග්ලා දෙන්නේ ඒ කියන්නේ උන් තමයි සමහර විට ඔය ෂුවර් නැත්තේ මට උන්ව දැක්කහම ඇත්තට මේ වුනේ අර දැන් මේ කාලේ අර මම මුලින් කිව්වා වගේ ඔය බයිසිකල් වල ගිහලා මිනිස්සුන්ට වෙඩි තියන්නේ අන්න ඒ වගේ ජෝඩුවක් ආවේ අන්න ඒ වගේ දෙන්නෙක් ආවේ මේ වගේ උන්ව රස්සාවල වලට ගන්න එපා මේ වගේ උන්ව මේ වගේ උන්ව රස්සාවල වල තියාගන්නවත් එපා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක මේක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක කවුරු හරි චීෆ් ඉංජිනේර නෙමෙයි ඊට එහා ලොකු එක්කෙනෙක් හරි දේශපාලන වශයෙන් බලනවා නම් කවුරු හරි විදුලි බල අමාත්‍යාංශයේ කවුරු හරි බලනවා නම් මේවා කර මේක මෙහෙම කරන්න අපි මාර ට්‍රයි එකක් දීලා මේ රටේ මේ සිස්ටම් එක චේන්ජ් කරේ මෙන්න මේවා නැති කරන්න. දැන් මේ ටික ආණ්ඩුවෙන් එක කරගෙන අපි ආණ්ඩුවට මාර සපෝට් එකක් දුන්නා. මේවා කර මෙහෙම වෙන්න බෑ. අපි මේ රටේ මිනිස්සු අපි හොරු නෙමෙයි. හොරුන්ට සර් කියලා සලකන්නත් අපි වගේ අයින්සෙ අපි බයිසිකලයට කාර් එකට හුලන් ටික ගහන්නේ ටැක්ස් එක ගෙවලා. එතකොට අපිට ඒ විදිහට සලකන්නත් විදියක් නැහැ. මම දන්නවා ආණ්ඩුවෙන් සිස්ටම් එක ටික වෙනස් කරගෙන යනවා අමාරුයි. හැබැයි අපි ෆුල් සපෝට් එක දෙනවා. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ওই සිස්ටම් චේන්ජ් එක ඇත්තටම කරන්න මේ ජනප්‍රතිනිධිතුමා ඇතුළු සියලුම මේගොල්ලන්ට මේක දේශපාලන ප්‍රශ්න නෙවෙයි. අපි මේ රටට ආදරේ මේක දැන් මේක දේශපාලනීකරණය කරන්න පුළුවන්. මෙන්න ජෙප් එක කතා කරනවා NPP කාර්යයක් කතා කරනවා කියලා නෑ. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕන උනේ මෙන්න මේක හොරු සහ හොරුන් මේ රාජ්‍ය සේවකයෝ මේ විදියට නම් හැසිරෙන්නේ අපේ සල්ලි වලින් ජීවත් වෙලා අපෙන් පඩි අරගෙන මේ විදියට නම් කස්ටමර්ට සලකන්නේ පාරිභෝගිකයට සලකන්නේ. අනිත් එක මම පේමන්ට් එක ඒ වෙලාවෙම කරා. මම ගෙවන්න බෑ කිව්වා. මං කිව්වා ඩිස්කනෙක්ෂන් එකක් කරන්න අවුලක් නැහැ. මට විනාඩි 5ක් දෙන්න මේක මට මේ රීකනෙක්ට් කරලා දීලා යන පොඩි දරුවා මට ළමයාට කවලා නිදි කරවන්න ඕනි කියලා. ඉතින් මේක වගකීතු නිලධාරියෙක් බලනවා නම් කරුණාකරලා බලන්න CCTV බලන්න පුළුවන්. මම දරුවාගේ බත් එකක් අරගෙන ජාල ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ආවේ දරුවයි බත් එක අවුරුදු 4ක දරුවත් එක්ක ඉස්කෝලේ ගිහලා ළමයාට මොන්ටිසෝරි ගිහලා ළමයාට කවන ගමන් ඇවිල්ලා ඉද්දි තමයි මේ සක්කිලි කාලකන්ණි වැඩේ මේ තිරිසන් වගේ જાතියක් ඇවිල්ලා මේ දෙන්නෙක් කරේ. ඒක මගේ පැත්තේ වැරද්ද මම පිළිගන්නවා. හැබැයි මම කිව්වේ ඒගොල්ලන්ට කරුණාකරලා අවුලක් නැහැ කපන්න මගේ වැරද්ද. මම දැන් බිල ගෙවනවා. මට රීකනෙක්ෂන් එක දීලා මම කවලා බබාව අවුරුදු පැයක් කමාන නිදි කරවන්න ඕනේ මේ රාෂ්ට්‍රයට බුද්ධි කරවන්න බෑ. ඒ ඇහුවේ නැහැ සත්ත්වයකට ඇහුවේ නැහැ. මේ වගේ උන්ව රස්සාවේ තියාගන්න එපා. විදුලි බල ඇමතිතුමා කවුද කියලා මට ඇත්තටම නම එන්නේ නැහැ. සමාවෙන්න බලලා මේ වගේ උන්ව ප්‍රයිවට් මේ ඉන්ඩිවිජුවලි බලලා මේගොල්ලන්ට ඇක්ෂන් එකක් ගන්න කියලා මම ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.